අයබෝන් හිතවතුනි අද අපි කියලා දෙන්න උත්සාහ කරන්නේ බඳුන්ගත ණය මිරිස් වගාවට කොහොමද හරියාකාරව බඳුනක් තෝරගන්නේ හරියාකාරව කොහොමද මාධ්‍ය මිශ්‍රණයක් තෝරගන්නේ හරියාකාරව කොහොමද මේ මිශ්‍රණය භාවිතා කරලා බඳුනක් තෝරගන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම බලමු හරියාකාරව බඳුනක් තෝරා ගන්න හැටි. එතකොට බඳුනක් තෝරා ගැනීමේදී මේ බඳුනේ උස අපිට හරි වැදගත්. සාමාන්‍යයෙන් ණය මිරිස් ගහ කියන්නේ ටිකක් වැඩියෙන් වර්ධනය වෙන ගහක්. මිරිස් ගහට වඩා ටිකක් වැඩියෙන් වර්ධනය වෙන ගහක් නිසා උස බඳුනක් අවශ්‍යයි. අවම වශයෙන් අඟල් 16ක උසක් මේ බඳුනට අවශ්‍ය වෙනවා. ඒකට බඳුනේ පළලත් වැදගත්. බඳුනේ පළල මේ විදිහට අඟල් 16ක්වත් පළල වෙන්න ඕන. අපි ඊළඟට බලමු සුදුසු බඳුන් වර්ග මොනවද කියලා. ප්‍රධාන වශයෙන් වෙළඳ පොලේ බඳුන් වර්ග දෙකක් තියෙනවා. එකක් මේ විදිහට තියෙන කළු පාට බඳුන්. ඒකට මේ කළු පාට බඳුන් ගන්නවා නම් ටිකක් ඝනකමින් වැඩි බඳුන් ගන්න ඕන. දැන් මේ බෑග් එක ගත්තොත් මේක ගේජ් 450 හෝ 480 එහෙම නැත්නම් 500 වගේවත් බඳුනක් ගන්න ඕන. 500 වගේ ගන්නවා නම් වඩාත් හොඳයි. ඒතර කළු පාට බඳුන් ගත්තොත් මේක සාමාන්‍යයෙන් මිලෙන් අඩුයි. දල වශයෙන් ගත්තොත් දැන් පසුගිය මිලත් එක්ක බලද්දි සාමාන්‍ය වෙනකොට මිල ඝනකම වැඩි බෑග් එකක් රුපියල් 25ක් වගේ මිලක් වෙනවා. එතකොට මේවා මේ බඳුන් කළු පාට බඳුන් අපිට හයිය නිසා විශේෂයෙන් කලකම වැඩි නිසා අපිට අස්මාද්‍ය භාවිතා කරලා පුරවා ගැනීමේදී හරිම වැදගත් වෙනවා. මොකද මේක ඝනකම වැඩි නිසා. එතකොට මේ බඳුනේ තියෙන ගැටලුව තමයි මේ බඳුන උගුරු දන කළු පාටට උෂ්ණත්වයෙන් නැත්තම් රස්නිය උරා ගන්න නිසා උණුසුම් පළාත්වල වගා කරද්දී යම් යම් ගැටලු වෙනවා. වගා මාධ්‍ය ඇතුළ රත් වෙන්න බලන. දෙවෙනි වර්ගය තමයි සුදු පහට බඳුන්. මේක විශේෂයෙන් සුදු පාට කියන්නේ මේකේ එළිය සුදු ඇතුළත කළු. ඒතර මේක විශේෂයෙන් මේක හදලා තියෙන්නේ සූර්යාගෙන් එන පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා වෙන්න. උගුරු දාන පොලිතින් දිරන්නේ ඕනම දෙයක් දිරන්නේ මේ සූර්යාගේ තියෙන පාරජම්බුල කිරණ නිසා තමයි දිරීමට ලක් වෙන්නේ. ඒකට මේක හදලා තියෙන්නේ විශේෂ ප්‍රතිකාර කරලා ඒ සූර්යාගේ පාරජම්බුල කිරණ ආරක්ෂා වෙන්න විශේෂ ප්‍රතිකාර කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඒ නිසා අර කළු බඳුනට වඩා මේ බඳුනට වඩා වැඩි කාලයක් මේ බඳුන පාවිච්චි කරන්න පුළුවන්. ඒකට මේ බඳුනේ තියෙන විශේෂත්වය තමයි මේ සුදු පැහැ නිසා සූර්යාලෝකය මේ සුදු පාටට වැදුනම පරාවර්තනය වෙනවා. ඒ නිසා මේකේ ඇතුළත වගා මාධ්‍යයේ උෂ්ණත්වයේ පාලනයක් සිදු වෙනවා. ඒ නිසා මේක සාමාන්‍ය රස්නේ පළාත්වල විශේෂයෙන් වේලි කලාපීය පළාත්වල මේ බඳුන පාවිච්චි කරන්න සුදුසුයි. හැබැයි මේ බඳුනේ තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මේ බඳුනේ සාමාන්‍යයෙන් දැනට අපිට ලාභදායක විදිහට පාවිච්චි කරන්නේ ගේජ් එක. එහෙම නැත්නම් ඉතින් ඝනකම 300 350 ඒ වගේ මට්ටමේ බෑග් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඊට වඩා වැඩි ඝනකම බඳුන් පාවිච්චි කරොත් මේකේ මිල වැඩි වෙනවා. ඒ හින්දා අපිට වගාවේ පිළිවැය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් මේ බඳුන අපි 350 ගේජ් 350 300 වගේ බඳුන් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් මේක මේ ගේජ් එක පොඩ්ඩක් තුනී නිසා අපිට පරිස්සමෙන් මේ වගා මාධ්‍ය පුරව ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ බඳුන ගොඩක්ම නිර්දේශ කරන්නේ අපි පස් රහිත මාධ්‍ය විශේෂයෙන් පොල්ලෙලි කැබලි කොහොබත් වගේ දේවල් පාවිච්චි කරලා බඳුන පුරව ගද්දී ඒ බඳුන් මිශ්‍රණයට ගැළපෙන විදිහට මේ බෑග් එක තෝරගන්න පුළුවන්. මොකද මේ බඳුනේ සාමාන්‍ය වෙළඳපොළ මිල රුපියල් 30ක් වගේ වටිනාකමක් වෙනවා. කළු බෑග් 25ක් වගේ වෙනකොට මේක 30ක් වගේ වටිනාකමක්. ඊළඟට අපි කියලා දෙන්න උත්සාහ කරන්නේ බඳුන් මිශ්‍රණය හදන්න අවශ්‍ය කරන දේවල්. විශේෂයෙන් අපි දැන් මේ කියලා දෙන්නේ පස් මාධ්‍ය පාවිච්චි කරලා බඳුන් මිශ්‍රණය හදන නිසා ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය වෙන්නේ පස්. එතකොට පස් විදිහට ගත්තොත් අපිට මතු පිට පස් හොයාගන්න පුළුවන්. මතු පිට පස් කියන්නේ පොළවේ උඩ තනකොළ හරි කොළරොඩු හරි වැටලා තියෙන තැනක එතන ඉඳලා අඩියක් පමණ යටට වෙනකම් අපි මතු පිට පස් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒතර මතු පිට පස් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද මේ පස් සාරවත්. හැබැයි මතු පිට පස් හැමෝටම හොයාගන්න බෑ, ගැටලු සහගත වෙනවා. එහෙම වුණොත් අපිට මෙන්න මේ වගේ වැලි සාමාන්‍යයෙන් සුදු පාටම වැලි නැතුව මේ වගේ මඩ වැල්ලක් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ වගේ වැල්ලක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට ඔය විදිහට අපිට මතු පිට පස් හෝ මේ වගේ මඩ වැල්ලක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ප්‍රධානම දේ තමයි අපිට මේක තෝරන කාබනික පොහොර. ඒක කාබනික පොහොර විදිහට ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා කාබනික පොහොර වර්ග රාශියක් තියෙනවා. එතකොට
අපිට පාවිච්චි කරන්න පුළුවන් එක කාබනික පොහොර වර්ගයක් තමයි කොම්පෝස්ට්. ඒතකොට කොම්පෝස්ට් ගන්නවා නම් හොඳම තන්ත්‍රයේ කොම්පෝස්ට් ගන්න ඕගොල්ලෝ දන්නවා වෙනද පොලේ විවිධාකාරයේ කොම්පෝස්ට් තියෙනවා. ඉතින් ඒ නිසා අපි විශ්වාසවන්ත තැනකින් අපි මිලදී ගැනීමක් හෝ Taman විසින් කොම්පෝස්ට් හදා ගන්නවා නම් ගොඩක් හොඳයි. ඒතකොට ඊළඟ කාබනික පොහොර වර්ගය තමයි කුකුල් පොහොර. ඉතින් කුකුල් පොහොර ගන්නවා නම් අපි විශේෂයෙන් ගන්න ඕන බිත්තර දාන කුකුලන්ගේ පොහොර. ඒතකොට මේක සාමාන්‍යයෙන් පරණ සාමාන්‍ය මාස 3-4 ඒ වගේ පරණ කුකුල් පොහොර ගන්නවා නම් හොඳයි. ඒකට ඒවත් පරණ කියන්නේ සාමාන්‍යයෙන් හොදට මේ විදිහට අලුත් නැතුව දීරලා මෙහෙම තියනවා නම් ඒ කුකුල් පොහොර අපිට මේ වැඩේට හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ගොම පොහොර. ගොම පොහොරත් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් ගොම පොහොර වල තියෙන ගැටලුව තමයි ගොම පොහොර හොඳට වීලිලා කුඩු තත්ත්වයේ තියෙන ගොම පොහොර හොඳයි. ඒ වගේම පරණ වෙන්න ඕන. ඉතින් මේ විදිහට ගොම පොහොර හොයාගන්න තියෙනවා ගොම පොහොරත් වඩා හොඳයි. ඊළඟට සමහරව අහනවා එළු පොහොර ගන්න පුළුවන් කියලා. එළු පොහොරත් ගැටලුවක් නැහැ. එළු පොහොර වල තියෙන ප්‍රශ්නේත් ඔයගොල්ලෝ දන්නවා එළු පොහොර තියෙන්නේ එක විදිහට එහෙම තියෙන්නේ. ඉතින් ඒ විදිහට මේකට අපිට පාවිච්චි කරන්න අපහසු වෙනවා. ඉතින් එළු පොහොර ගන්නවා නම් අපි එළු පොහොර අරගෙන ගොඩ ගහලා පොලිතින් එකකින් වගේ වහලා ටික කාලයක් තිබ්බම මේක දිරන්න ලක් වෙනවා. දිරීමකට ලක් වෙනවා. එහෙම දිරලා මේ විදිහට කුඩු වශයෙන් හදාගෙන තමයි එළු පොහොර පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් මම දැන් මතක් කරා මතු පිටපත් ඊළඟට කාබනික පොහොර ඊළඟට තමයි වැඩගත් බැලුවේ කරදහය. එතකොට කරදහය මේ විදිහට අපි හදාගෙන හෝ මිලදී අරගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒකට කරදහය සම්බන්ධයෙන් අපි මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලන්න කරදහය කොහොමද හරියට නිෂ්පාදනය කරන්න කියලා. ඒකට කරදහය කියන එක හරි වැදගත්. මේ බඳුන් මිශ්‍රණයක් හදා ගැනීමේදී විශේෂයෙන් බඳුනේ සවිබර බව ආරක්ෂා වෙන්න. විශේෂයෙන් අපි බඳුන දාලා තැලයක් හිටෙවුවෙන් පස්සේ අපිට ආයෝගේ පස් බුරුල් කරන්නවත් මොනවත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ කරදහය දැමීමෙන් බඳුනේ සවිබර බව. ඒ කියන්නේ මේකේ තියෙන වාත අවකාශ ප්‍රමාණය වැඩි වෙලා හොඳට ජලය ඇතුලේ සංසරණය වෙලා ඒ වගේම හොඳ තත්ත්වයක් ඇති කරනවා මේ කරදහය නිසා. ඒ නිසා කරදහය භාවිතා කිරීම හරිය වැදගත්. ඊළඟට මම කියන්නම් මේවා කොච්චර වලින් ප්‍රමාණ වලින් ගන්න අවශ්‍යද කියලා. හරි අපි දැන් බලමු මේ බඳුන් මිශ්‍රණය හරියාකාරව හදන්නේ කොහොමද කියලා. ඊට කලින් මම කියන්නම් දැන් අපි ගත්තා මතු පිටපත් හරි මේ මඩවැල්ලක් හරි ගත්තා, කාබනික පොහොර ගත්තා, කරදහය ගත්තා. ඒතර මේවා කොහොමද මේක මිශ්‍ර කරන අනුපාතය කියන එක පොඩ්ඩක් අපි ඉස්සෙල්ලා බලමු. දැන් මම කියවනේ මතු පිටපත් හොයා ගන්න තියෙනවා ඒක සාරවත්. එහෙනම් මතු පිටපත් ගන්නවා නම් අපි මතු පිටපත් කොටස් 3ක් ගන්නවා. එතකොට කාබනික පොහොර ගන්නවා කොටස් 2ක් ගන්නවා. කරදහය ගන්නවා කොටස් 1ක්. ඒක කොටස් කියන්නේ ඒක පැහැදිලි කරොත් කොටස් කියන්නේ අපි වයින් ඒක තියෙන. වීල් වරෝණ වීල්ද. මේ වගේ බකට් එකක් නම් බකට්. අන්න ඒ විදිහට තමයි කොටස් කියන්නේ. ඒකෝර අද අපි පාවිච්චි කරන්නේ අපි මතු පිටපස්සේ පාවිච්චි කරන්නේ වගේ මඩවැල්ල. එහෙනම් මේ මඩවැල්ල පාවිච්චි කරනවා නම් මඩවැල්ලෙන් කොටස් 2යි. ඒතර මේ මඩවැල්ලේ සාමාන්‍ය පොහොර ගතිය අඩු නිසා ඒ සමානව අපි කාබනික පොහොර කොටස් 2ක් ගන්නවා. අද අපි පාවිච්චි කරන්නේ කුකුල් පොහොර. ඒක කරදහය ගන්නවා අපි කරදහය කොටස් 1ක් ගන්නවා. මතකද? දැන් අපි ගන්නවා මඩවැල්ලෙන් ගන්නවා නම් කොටස් 2යි. කුකුල් පොහොර හරි මොන හරි කාබනික පොහොර ගන්නවා නම් කොටස් 2යි. කරදහය ගන්නවා නම් කොටස් 1යි. හරි. අපි බලමු මේ ටික පාවිච්චි කරලා කොහොමද හරියාකාරව මිශ්‍ර කරන්නේ කියලා. අපි මාධ්‍ය මිශ්‍රණය හදන්නයි කියලා හදන්නේ. ඔන්න අපි දැන් මඩවැල් ගන්නවා. අපි මඩවැලි දැම්ම කොටස් 2. ඊට පස්සේ කාබනික පොහොර කොටස් 2ක් ගන්නවා. ඒකට මිශ්‍ර කරද්දී කන්දක් වගේ මිශ්‍ර කරනකට වඩා ගොඩක් හොඳයි. මේ වගේ උනේ කරලා ඒක උඩ දාලා මිශ්‍ර කරනවා.
කුකුල් පොරත් කොටස් දෙකක් දාගත්තා. දැන් කරලා හරියට කොටස් එකක්. අපි මේ විදියට දාගෙන දැන් හොඳට මිශ්‍ර කරගන්නමයි වැදගත්. අපි මෙහෙම කරන්න පුළුවන්. අපි කියන්නේ ගොඩ කපනවා කියලා. ඒක රෝල පින්දලා. හරි. අපි දැන් එක කප් එකකට කැපුවා. දැන් අනිත් පැත්තට ඒ වගේ මේක පාරක් කපා ගත්තොත් ඒක හොඳට මිශ්‍ර වෙනවා. ආමාඩි දැන් කුකුල් පොරවල තියෙන්න පුළුවන් මොනවා වලකට අයින් කරලා හරි. අපි දැන් මේ මිශ්‍ර කරලා අවසන් බලන්න දැන් මිශ්‍රණය මෙච්චර මෙන්න මේ වගේ තියෙන්න ඕන. ඒ කියන්නේ හොඳ පොහොර ගතිය තියෙනවා. හොඳ සැහැල්ලුයි නේ බර නැහැ. ඒතකොට ඕනම කාන්තාවකට උනත් මේ වගේ පුරව ගත්තාම උස්සන්න කරන්න ලේසි. භෝගේ මුල් හොඳට වර්ධනය වෙනවා. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා කියන්නේ සමහර අය අහන දේවල්. එතකොට සමහරව අහනවා මේකට ඩොලොමයිට් මික්ස් කරලා වහලා තියන්න ඕන. ඒ වගේ ප්‍රශ්න. මේ වගේ දේවල් විශේෂයෙන් අත්‍යවශ්‍ය නොවන දේවල්. ඒතකොට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ බොහෝ විට සමහර අය මේකේ අර විස බීජ වගේ එහෙම නැත්නම් මේකේ දිදීර ඒ වගේ සුප ජීවි මර්ධනය කිරීමක්. නමුත් අපි පාවිච්චි කරන ඩොලොමයිට් වලින් ඒ කාර්යය හරියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. ගුණවලු වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ කාර්යය සිද්ධ වෙනවා. ඒ හින්දා ඩොලොමයිට් පාවිච්චි කරේ නැහැ කියලා විශේෂ ගැටලුවක් නෑ. ඊළඟ කාරණේ ඩොලොමයිට් පාවිච්චි කරද්දී පරිස්සමට පාවිච්චි කරන්න. ඩොලොමයිට් කියන්නේ pH අගේ වැඩි කරන්න පාවිච්චි කරන දෙයක්. විශේෂයෙන් අයිමිලිස් ගත්තොත් pH අගේ 5.5 6.5 වගේ පරාසයක වර්ධනය වෙනවා. ඒ නිසා හරි පරිස්සමින් ඩොලොමයිට් වගේ දෙයක් පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න ඕනේ. හරි. අපි දැන් සූදානම් වෙන්නේ මේ බඳුනක් කිසි ආකාරව පුරවන ආකාරයේ කියලා.